මට කියන්න ඕනුනේ මේකයි. අර මිනිමරුව සිද්ධ වුණේ ඔය ගලහන්දා. ඔය ගල හොරකම් කරා කියලා තමයි රණේපුරව මැරුවේ. එහෙමනම් මට ඒ ගල කොහොමත් එපා මාමේ. නෑ මට නිකමට හිතුණා ඔය ළමයා රණේපුරගේ දරුවෙක් කියලා. මම ඔව්. ඔය ගලට දුව කැමති ඕනෑම දෙයක් කරගන්න. මාමේ මාමේ අම්මා මං එනකම් බලන් හිටියා වගේ. ඔයාට හංසකෝ මීට් උනාද පුතේ? නෑ අම්මා. එයා මේ දවස් ටිකේ මට කතා කළෙත් නෑ. එහෙනම් මේ ආරංචි වල ඇත්තක් ඇති. මොනවාද ආරංචි? නෑ හංසක අපි නොදන්න ප්‍රශ්නක පැටලිලා කියන එක. බරපතල දෙයක් වෙන්න බෑ අම්මේ. එහෙනම් එයා අනිවාර්යෙන්ම මට කියනවා. අපි මේ ගැන හොයලා බලනකම් පුතා ඒ ගැන හංසකගෙන් අහන්න යන්න එපා තේරුණාද? මොනවද හොයන්නේ? පුතේ මිනිසුන් ඕනට වැඩි විශ්වාස කරන්න එපා. මිස්ටර් බුද්ධික දැන් අපේ ගෙදරයි එයාට පරීක්ෂා කරානේ. එතන ටූරිස්ට් රිසෝට් එකක් දාන්න හොඳයි නේද? මට කියන්නකෝ සාමාන්‍යයෙන් කොච්චර කාලයක් ඇයිද ඒ ගැන රිපෝට් එකක් දෙන්න මිස්ටර් බුද්ධිකට? හංසක එතන සංචාරක නිකේතනයක් දාන්න සුදුසු නෑ කියන එකයි මගේ අදහස. ඒ මොකද? මිනි මෙරුමක් වෙලා හංසකල ඒ ගිය ඇතෑරලා ගිය බව ඒ පළාතෙම ප්‍රසිද්ධයි. අනික එතන හොල්මන් තියෙනවා කියලත් පළාතෙම කතා බහක් තියෙනවා. මිස්ටර් බුද්ධික වටපිට ඇවිද්දද? පරීක්ෂණයකට ඒ තොරතුරු අවශ්‍ය වෙනවනේ. මිස්ටර් බුද්ධික අපි හදන්නේ ටූරිස්ට් රිසෝට් එකක්. ඒක ෆොරිනර්ස්ලාට. ඒත් මේ ප්ලේස් එක ගැන භූත ප්‍රචාරය තවමත් පවතිනවා. පළාතට
ටුවරිස්ට් හෝටල්කාරයෝ අපි හෝටලයක් දැම්මොත් මේ ප්‍රචාරය තවත් ව්‍යාප්ත කරයි. මිස්ටර් බුද්ධික කියන්නේ මේ එතන ව්‍යාපාරයක් පටන් ගන්න හොඳ නැහැ කියලා. එතන හෝටලයක් හදන්න මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මිස්ටර් බුද්ධික මගේ අම්මයි තාත්තයි ওই ඉඩම විකුණන්න හැදුවා. මම ඒක නැවතුයි. බය නැති කෙනෙකුට එතන පදිංචි වෙන්න නරක නැහැ. ඒත් තවත් කාරණාවක් තියෙනවා. ඒ මොකද්ද? මේ මෑත කාලේ එතන මිනිමෙරුමක් වුණා නේද? ඔව්. ඒක කලේ මුල් මිනිමෙරුමේ පලිය ගන්න කියලා මට මගදී හම්බ වෙච්ච කීප දෙනෙක්ම කිව්වා. මිස්ටර් බුද්ධික ඔය කියන්න මරුවයි කියන්නේ අපේ තේවත්ත වැඩ කරපු මොහොන. ඉතින් ඒක කොහොමද මුල් මිනිමෙරුම පලි ගැනීමක් වෙන්නේ? ඒ ගෙදර ඉන්න ගර්ල් කවුද? මොහන්ගේ වයිෆ්. මෙතන ව්‍යාපාරයක් කරගෙන යන්න මම රෙකමන්ඩ් කරන්නේ නැහැ මිස්ටර් හංසක. හරි. මම මොකද්ද කරන්න ඕනේ කියන එක ගැන මිස්ටර් පුත්තික බලලා මට උපදෙසක් දෙන්නකෝ. කොහොමදත් මේ හැම දෙයක් ගැනම මට වඩා හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මිස්ටර් පුත්තිකට. මම හොයාගත්ත දේවල් සහ මම තේරුම් ගත්ත දේවල් පිළිබඳව මම උපදෙස් දෙන්නම්. ඒත් ව්‍යාපාරයක් නම් බෑ. මෙහිපා දැන් අපි මොකද කරන්නේ? අනේ මන්ද සුලේකා. හංසක සර් ගිහාන්ගේ මරණයට සම්බන්ධයි කියලා තේමිය සර් කියනවා. හංසක සර් ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැ. අද ඔයා සර් හම්බෙන්න යනවද? ඔව්. මම ඔෆිස් එකට යනවා. හැබැයි සර් කවුද කියන එක මම දන්නවා කියලා නම් මම සර්ට කියන්නේ නැහැ. ඔව්. සර් ගැන ඔයාට නොකිය මොකක් හරි හේතුවක් ඇතුව වෙන්නේ නැතිනේ. ඒත් සුලේකා මට දැන් සර් ගැන හොයන්න නැතුව ඉන්න බෑ. මම අද පන්ති යනවා. යමු. මම ඔය ඩ්‍රොප් කරන්න. නැස්තිම. අදවත් ඔෆිස් යන්නද පුතා? ඔව් අම්මා. පාරණ ගෙදර ව්‍යාපාරයක් පටන් ගන්න අදහස මම අත්හැරගත්තා. ඇයි දැන් ඔයා කවුද මේ පරීක්ෂකයෙක් කියලා රිපෝට් එකකුත් ගත්ත නේද ඒ ගැන? මං ඒ ගේ බලා ගන්නයි වත්තේ වැඩටයි කෙනෙක් යවන්න. අර විමල දැන් ඒ ගෙදර නෑ. ඔයා මොනවා කළත් ඔය මිහිපා කියන ගර්ල් එක තියෙන ගනුදෙනුව නවත්තන්න පුතා. අර තේමිය ඔයාව මිනිමරුමකට පටලවන්න හදන්නේ ওই ගර්ල් නිසා. තේමියගේ වයස ගැනවත් හිතන්නේ නැතුව ওই ගර්ල්ගෙන් අනවශ්‍ය විදිහට ප්‍රයෝජන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාට මොකද? ඒ ගර්ල් ඔය කවුද? අම්මේ මං අම්මට එකපාරක් කිව්වා. මං ඒ ගර්ල්ට උදව් කරන්න හේතුවක් ඇතුව.
මොකද්ද හේතුව? රවි මම අද ඔෆිස් එකට ඇවිල්ලා හංසකගෙන් අහනවා අර ගර්ල්ගේ සිද්ධිය ගැන. තේමේ කියමු දෙම මම අහනවා. අපි එහෙම අහන්නේ අවිශ්වාසයකින් කියලා හංසක හිතයිද මේනක? රවි අපි යාගෙන සැක නොකලත් රටේ ලෝකෙ මිනිස්සු යාගෙන සැක කරනවානේ. ඒක අපේ දරුවට හොඳ නැහැ. කැමති විදියක් කරන්න. හැබැයි තේමියගේ නම සඳහන් කරන්න එපා. ඒතකොට ඒක පාවා දීමක් වෙනවා. මම අද ඔෆිස් ගිහිල්ලා ජිම් කෝපරේෂන් ගිහිල්ලා ඉන්නේ. මමත් ඔෆිස් එකට ගිහලා ෂෝට් ලීව් දාලා එන්න. එන්න මිස්ටර් බුද්ධික. එන්න වාඩි. Thank you. අපි මේව හම්බුනායි කියලා අපේ පුතා නම් දන්නේ නැහැ. අපේ අර පරණ ගේ ගැන මිස්ටර් බුද්ධික පරීක්ෂණයක් කරලා වාර්තාවක් හදුවනේ. ඔව් ඒක මම ලෑස්ති කළා. ඒ ගේ ගැන පුතා මට නොකියන මොකක් හරි විශේෂ දෙයක් තියෙනවා. මගේ ගෙදර මොකක් හරි විශේෂත්වයක් තියෙනවද මිස්ටර් බුද්ධික? මිස්ටර් විදුරංගලා අතින් වෙච්ච මිනිමරුම තාමත් ඒකට බලපානවා. ඊයේ පෙරේද වෙච්ච මිනිමරුමත් ඒ මිනිමරුමෙම ප්‍රතිඵලයක්. ඒ කියන්නේ ඊයේ පෙරේද මරලා තියෙන්නේ පළමු මිනිමරුමේ අපරාධකාරයා. ඒක පරිගැනීමක් වෙන්න පුළුවන්. ඔකට ඔය සැක හිතලා තියෙන්නේ අපේ අර ගෙදර හිටපු මේ ගිය බලාගෙන අහිංසකෙක් වනේ. මෙතන අපිරහස් ගොඩක් තියෙනවා කියලා කියන්නේ ඒකයි. දැන් ඔය මිනිමරුම මට හරි මගේ පුතාට හරි බලපාන්න පුළුවන්. ඔව්. එහෙම දේවල් විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා. මොකද්ද මිස්ටර් බුද්ධික දැන් අපි මේකට කරන්නේ? සිදුවුණු වැරදි නිවැරදි කරගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ. right. මේ ගිල්ල ගන්න දෙන්න චෙක් කරලා දෙන්න කියලා. මේනක ආන්ටි. රවි අංකල් නැලෙට ගිහලා. එයා වැඩ ඉවර කරගෙන ඉන්නේ. මම එතකන් වාඩි වෙලා ඉන්න. මොකද ආදේශයක් නෑ නේද? නෑ. හරි. ආන්ටි මම මේ වාඩිලා ඉන්න. මට විනාඩි 5ක් දෙන්නකෝ. ඕකේ? ඕකේ.
මම මේ ගැන හංසක පුතාගෙන්ම අහන්න ඕන කියලා තීරණය කළේ මොකද මේ ගැන දිනපතාම කෙනෙක් අපිට තොරතුරු කියනවා. අහන්න ආන්ටි. මම ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මේ ප්‍රශ්නේ ඇවිල්ලා මගෙන්ම අහන එක තමයි හොඳම විසඳුම. මේ හංසක පුතා දුප්පත් ගෑනු ළමයෙක්ට සල්ලි වියදම් කරනවා කියලත් ඒ ගෑනු ළමයාත් එක්ක නිතර ආශ්‍රයයක් තියෙන බවත් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ආශ්‍රය කරන කතාව නම් ඇත්ත ආන්ටි. නමුත් ඔය මේ සල්ලි වියදම් කරන කතාව නම් බොරුවක්. මම දවසක් සිල්නුටත් ඒ ගර්ල් ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා. අපේ දෝ සිළුමිට ඔව් ආන්ටි. මම මේ ඔෆිස් එකේදීම තමයි සිල්නුට යාව ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා. කොහොම වුණත් අපිට මේ අන්තිමට දැනගන්න ලැබිලා තියෙනවා ඒ ගෑල් ළමයා නිසා මිනිමරුමකටත් ගෑවිලා තියෙනවා කියලා පුතා.